විහාරස්ථානය උඩුවති සාරවන්ද මහා ස්වාමීන් වහන්සේ විසින් ආරම්භ කළ ස්ථානය. මේ බොහොම ඇතේටියක් යන විහාරස්ථානයක් තමයි මේ වැවගම ශ්‍රී විතාරාමයේ කියලා කියන්නේ. ඉතින් මම හිතනවා මේ හුඟක් අතීතයේ තියෙනවා කියනවා මේ ස්ථානය ඉස්කෝලේ දැනට පාසල් විද්‍යාර්ථී බෙදලා තමයි ආරම්භ කළා. එතන ඉස්කෝලේකට ඒ වෙලාවේදී මේ දැනුම නැති අය හිටපු නිසා අපේ සාරවත්ත ස්වාමීන් වහන්සේ ඒ ස්ථානයේ පාසලක් හදලා පාසල දීලා මේ දැනට මේ පිරිම් විහාරස්ථානයේ පිහිටන්නට වැඩම කරලා තියෙනවා. බොහොම ඈත අතීතයක් තියෙන දැනට අවුරුදු 100කට වඩා පැරණි ස්ථානයක්. ඉතින් උන්වහන්සේ මේ සත්කෝරළේ ආරම්භ කළ පළමු විහාරස්ථානය තමයි මේ වැවගම ශ්‍රී විතාරාම විහාරස්ථානය කියලා කියන්නේ. ඉතින් උන්වහන්සේගෙන් පස්සේ මේ ස්ථානයේ වැඩ හිටපු අපේ ගුරු දේවෝත්තම යටි විද්වාත් ස්වාමීන් වහන්සේ ඒ වගේම තේරාදෙණියේ තීරස ස්වාමීන් වහන්සේ මේ ස්ථානය ඉතාම දියුණු තත්ත්වයට පත් කළා. අද තිබෙන විහාරාංග සියල්ලක්ම උන්වහන්සේලා වැඩ හිටපු කාලේ ආරම්භ කරපු දේවල්. අද ඊට දර්ශනීය ස්ථානයක් වශයෙන් අද මේ පිරිම් විහාරස්ථානය පවතිනවා. ඒ වගේම මේ පිරිම් විහාරස්ථානයේ ඉගෙනගත්තු විශාල පිරිසක් අද රජයේ නොයෙක් පිළිවෙල දරමින් කටයුතු කරන බවත් ප්‍රදාන කරන්න ඕනේ. ඉතින් මේ වගේම දැන් එදා මෙදා තුරම මේ පිරිම් විහාරස්ථානය ආරම්භ කරපු මිහිඳු මහා පෙරහැර ඒකට බොහොම ඈත අතීතයක් තියෙනවා. ඉතින් ඒ කාලේ බොහොම මේ පෙරහැර බොහොම ඈත ප්‍රදේශවල ගිහිල්ලා තිබෙනවා. මේ ගම් ප්‍රදේශ සීසාරා මේ ස්ථානට පැමිණලා තියෙනවා. කටුවත් තේල පැත්තේ ඉඳලා කොත්ගහ මුලවත්ෙන් මේ එළුවාපොළ පසු කරගෙන ඇවිල්ලා දිනා. ඒ වගේම කටුගම්පොළ ඒ වගේ මේ පැත්තෙන් කොත්වේල පැත්තෙන් මේ විහාරස්ථානයට ඒ පෙරහැර ඊටාම දීර්ඝ ගමනක් ගමන් කරලා තියෙනවා. දැන් මේ අවස්ථාවේදී වැවගම දායක විහාරස්ථ දායක සභාව ඒ වගේම මේ ප්‍රදේශයේ ඉන්න තරුණ පිරිස සියලු දෙනා මේක රාශී වෙලා අද ඊටාම වැදගත් විදිහට මේ පෙරහැර පැවැත්වීමට කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඊටම දර්ශනීය දැකුම් කළු පෙරහැරක් වශයෙන් මා හිතනවා මේ අවස්ථාවේදී වෙනදාට වඩා ඊටම දැකුම් කළු පෙරහැරක් වශයෙන් තමයි පවත්වාගෙන යෑමට අපේ දායක සභාවත් ඒ වගේම මේ විහාරස්ථානයේ දායක තරුණ පිටරත් ඒකරාදීව කටයුතු කරන්නේ. ඒක ඇත්ත වශයෙන්ම ඊටම ඈත අතීතයක් වෙන දර්ශනීය පෙරහැරක් වශයෙන් මේ පෙරහැර අපිට හඳුන්වන්නට පුළුවන් වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී අපේ පෙරහැර ඊටම දර්ශනීය ඒ වගේ වැදගත් ඊටම ශ්‍රේෂ්ඨ පෙරහැරක් බවට පත් වේවායි කියලා මම මේ අවස්ථාවේදී ආශිර්වාද කරනවා.